ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතානර්ගු ආශිර්වාදවත් දවසක්. මේ දවසේ දෙවියන් වහන්සේගේ කරුණාව රැකවරණය සමාදානය ඔබ සමගයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ඉතින් මම විශ්වාස කරන මේ උදෑසන ඔබ සියලු දෙනා ඉතා ලස්සන දවසක ආරම්භයක් ලබාගෙන ඇති. මේ දවසේ දෙවියන් වහන්සේ අපිට ඉතා අලංකාර දවසක් දීලා තිබෙනවා. ඔබට ජීවන හුස්ම දීලා තිබෙනවා. ඔබට සමහර වෙලාවට අභියෝගමක් දෙන්නකොට ඔබගේ ප්‍රශ්නයට ඔබට විසඳුමක් නැති වෙන්න පුළුවන්. ඔබ ඉන්න වාතාවරණය තුල ඔබට හිතාගන්න බැරි වෙන්න පුළුවන්. ඔබ ඉන්න වාතාවරණය තුල ඔබට විසඳුමක් නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් නිතරම ජේසුස් වහන්සේ ඔබ ඉන්න වාතාවරණය තුලම ඔබට විසඳුමක් තබා තිබෙන බව ඔබ හිතේ තබා ගන්න. එම නිසා මේ දවසේ කියන්නේ ජේසුනි මට උපකාර කළ මැනව, ශුද්ධාත්මයාණනි මට මඟ පෙන්වව මැන කියලා ඔබ මේ උදෑසන කියනවනම් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරමින් උන්වහන්සේ පුදුම දේ ඔබගේ ජීවිතේ කරන්න යනවා. දවසක් ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් සමග ඉන්නකොට ඒ කාලේ ආදායම් බදු අය කරා. දැන් රෙන්ට් එක අය කරනවා වගේ හැම කෙනෙක්ම ආදායම් බද්දක් ගෙවන්න ඕන. අපිත් දැන් මේ වර්තමාන කාලේ අපි නොඑක් දේවල් ගෙවනවා, ඉන්කම් ටැක්ස් ගෙවනවා, නොඑක් අපි ආදායම් බදු ගෙවනවා. ලංකාවේ නම් ඒව පැහැර හරින්න එපා, ආදායම් බදු ගෙවන්න ඕන. ඉතින් ජේසුස් වහන්සේත් යම් ස්ථානක ඉන්නකොට ඒ සුංගම් අය කරන්න ඇවිල්ලා අහනවා, ඔබලාගේ ආචාර්යින් වහන්සේ ෂෙකල් භාගය ගෙවන්නේ නැද්ද කියලා පේදුරුගෙන් අහනවා. පේදුරු කිව්වා ගෙවනවා. ඉන්පසුව ඔහු ජේසුස් වහන්සේ ළඟට එනකොට ගේ ඇතුළට එනකල ජේසුස් වහන්සේට මේ එළිදරව් වල තිබුණා. ජේසුස් වහන්සේ මොකක්ද ඇහුවේ? අපි අද බලනවා මතෙව්තුමාගේ සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට 24 වෙනි පදයේ සිට 24 වෙනි පදයේ තමයි සඳහන් වෙන්නේ. ඔවුන් කපර්ණුමට ආකල ෂෙකල් භාගය අය කරන්න පේතුස් ළඟට ඇවිත් ඔබ සමගගේ ආචාර්යින් වහන්සේ ෂෙකල් භාගය නොගෙවන සෙක්දැයි කීවෝය. ගෙවන සෙක්කයි ඔහු කීවේය. පේදුරු කිව්වා ගෙවනවා කියලා. ඔහුගෙට ආකල ජේසුස් වහන්සේ පළමුවෙන් ඔහුට කතා කොට පේදුරු කියන්න පෙරම ජේසුස් ඔහුට කතා කරා. ඔබගේ ප්‍රශ්නය කියන්න පෙර ජේසුට පුළුවන් ඔබගේ ප්‍රශ්නට කතා කරන්න. ආමෙන්. මේ උදෑසන දැන් උන්වහන්සේ ඔබට කතා කරනවා. සීමොන් ඔබ සිතන්නේ මොකක්ද? අද ඔබගේ නම දාලා ඔබ සිතන්නේ මොකක්ද? පොළවේ රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන්ද? තමන්ගේ පුත්‍රයන්ගෙන්ද නොහොත් අන්‍යයන්ගෙන්ද ඇසූසේක. රජෙක් නම් කවදාවත් පුතාගෙන් ආදායම් බදු ගන්නෑ. අන් අයගෙන් තමයි රජ ආදායම් බදු අය කරන්නේ. ඉතින් පේදුරු උත්තරයක් දීලා කියනවා අන්‍යයන්ගෙන්යි ඔහු කී කල ජේසුස් වහන්සේ කතා කොට එසේනම් පුත්‍රයෝ නිදහස්ය. ආමෙන්. පොළවේ රජතුමා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ රජවරුන්ගේ දරුවන්ගෙන් කාටවත් ඉල්ලන්න බෑ. අයිතියක් නෑ අන්‍ය අයගෙන්. නමුත් අපි මේ පොළවේ ජීවත් වෙනකොට අපි ඒවට අනුකූල වෙන්න ඕන. අපිට ඒවට අනුකූල වෙන්න වෙනවා. 27 වෙනි පදයේ ජේසුස් වහන්සේ කියනවා නමුත් අප විසින් ඔවුන්ට බාධා නොකරන පිණිස ඔබ මුහුදට ගොස් බිලියක් බා පළමුකට 80 වෙන මත්ස්‍යයා ගන්න. උගේ කට ඇරිය කල ෂෙකලයක් සම්බවන්නේ එයගෙන මාසා ඔබ උදෙසා උන්ට දෙන්නේ නැහැ කිසික. ඉතින් හැම කෙනෙක්ම ෂෙකල් භාගයක් ගෙවන්න තුනේ කාලේ. ඉතින් මොහු ඇහුවේ ඔබගේ ආචාර්යින් වහන්සේ ෂෙකල් භාගය ගෙවන්නේ නැද්ද කියලා. දැන් ජේසුස් වහන්සේ කියන පොළවේ රජවරුන්ගේ ළමයින්ට ගෙවන්න ඕනේ. නමුත් අපි මේ පොළවේ ක්‍රමයට උන්ට බාධාවක් එන්න ඕනේ නැහැ. එම නිසා දැන් ඔබ ගිහිල්ලා මාළුවෙක් අල්ලන්න, බිලියක් බාන්න. ඔබට අහුවෙන පළවෙනි මාළුවගේ කටේ ඔබට ෂෙකලයක් හම්බ වෙන්න යනවා. එතකොට භාගය දෙකක් ෂෙකල් එකක්. ෂෙකලයක් හම්බ වෙන්න යනවා. ඒකගෙන මාසා ඔබ උදෙසා උන්ට දෙන්නේ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ වෙනුවෙන් ගෙවන්න තුන ෂෙකල් භාගයයි පේදුරු වෙනුවෙන් ගෙවන්න තුන ෂෙකල් භාගයයි දෙකම එකතු කරලා එක ෂෙකලයක් දෙන්න කිව්වා. ආමෙන්. බලන්න මේ අවස්ථාවේ පේදුරුට කවදාවත් හිතුවේ නැහැ ජේසුස් වහන්සේ කියයි මාළුවෙක් කලලා උගේ කටෙන් ගන්න කියලා. උගේ බඩේ තියෙන එක. එයාට විසඳුම තිබෙන්නේ නැති උගේ පසුම්බියේ. ඌට තියෙන හැකියාව තුල. නමුත් ජේසුස් වහන්සේ කිව්වා යන්න පේදුරු මාළුවෙක් බාන්නේ පළමු මාළුවගේ මුකේ ඔබට ෂෙකලයක් හම්බ වෙන්න යනවා.
අද මේ උදෑසන උන්වහන්සේ ඔබට කියනවා ඔබ කරන දේ තුල උන්වහන්සේ ඔබට මඟ පෙන්වන දේ තුල උන්වහන්සේ සපයන්න පුළුවන්. උන්වහන්සේට අධිස්වභාවිකව ඔබට සපයන්න ආශිර්වාද කරන්න පුළුවන් ජේසුට. හලලූයා. එම නිසා උන්වහන්සේ කරන දේ අඩුවක් නැහැ, සම්පූර්ණයි. ෂෙකල් භාගය ඉල්ලුවේ, නමුත් ෂෙකලයක්ම දුන්නා පේදුරු වෙනුවෙනුත් උන්වහන්සේ වෙනුවෙනුත්. ආමේන්. ඔබගේ අවශ්‍යතාවය කුමක්ද මේ උදෑසන? එදා මාළුවාගේ කටෙන් ෂෙකලය අරන් දෙන්න කිව්ව ජේසුස් වහන්සේ අද ජීවමානව වැඩවසන කරනවා. ජීවමාන වැඩවසන උන්වහන්සේ. ඔබ කියන්නේ මේ උදෑසන ඔබ කියන්නේ යේසුනි ස්වාමීන් වහන්සේ මට මඟ පෙන්වුව මැනව. එදා පේදුරුට ඔබ වහන්සේ කිව්වා කොතනින්ද ඒක ලබා ගන්න කියලා. අද උදෑසන මේ දවසේ මට පෙන්වුව මැනව ස්වාමීනි මගේ විසඳුම තියෙන තැන. කොතනින්ද මට අවශ්‍ය මාළු අහුවෙන්නේ? කොතනින්ද මගේ ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්නේ? ඔබ වහන්සේ මට මඟ පෙන්වුව මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ඔබ විශ්වාස කරනකොට දෙවියන් වහන්සේ ක්‍රියාව ඔබගේ ජීවිතේ දකින්න යනවා. විශ්වාස කරන මනුෂ්‍ය ජීවත් වෙනවා. ජීවත් වෙන මනුෂ්‍යයා දෙවියන් වහන්සේ බලය දකින්න යනවා. හලලූයා. එම නිසා කනස්සලු නොවන්න සෙනෙහවන්තිනි. උන්වහන්සේ ඔබට සපයලා හමාරයි. ඔබට තියෙන්නේ අදහන්න, විශ්වාස කරන්න, ලබා ගන්න, ජීවත් වෙන්න ජයග්‍රාහී දවසක්. ජේසු ජීවමානයි.